ඔයාලට කොහොමද? ඔයාලා ඉතින් අද එකතු වෙලා තින්නේ ටුටු and cowboy channel එකේ ඊගාව vlog එකට. ඉතින් යාළුවනේ අද යන්නේ සුන්දර ආරාමයක් බලන්න. ඉතින් අපි ගිහිල්ලා හම්බෙමු. බයි. යාළුවනේ ඔයාලට පේන ඇති මේ බලංගොඩ ප්‍රදේශයේම තමයි තියෙන්නේ. පිටලා තියෙන්නේ මේ ආරාමය. මේ පඩිපෙළ ටික තමයි අපි බෑගෙන යන්නේ. එක්කෙනෙක් ඉස්සරහින්ම ගිහින් ඉවරයි. ඔව් යාළුවනේ අපි දෙන්න විතරයි යාළුවනේ දැන් ඉතුරු වෙලා ඉන්නේ. මගේ යාළුවත් ගියා උඩහට. ඒ සක්ක අපිට එහෙම ගිහුවා. බලන්නකෝ යාළුවනේ මේ ලස්සනද? යාළුවනේ මං කිව්වා නේද ඔයාලට මේ ආරාමේ තමයි මේ තමයි ආරාමේ බෝධිය මළුව. ඔයාලට පේනවාද? පොඩි තෙල්ලක් තියෙනවා. ඔයාළුවනේ ඔයගලන්ට තව බලා ගන්න පුළුවන් යකට ගියාම අයිතර මාරම ලස්සනයි යාළුවනේ. තව දලදා මාලිගාවත් බලන්න පුළුවන් යාළුවනේ. වට්ටම ලස්සනයි යාළුවනේ. එහෙනම් යාළුවනේ අපි එතනට ගිහලා හම්බෙමු. යාළුවනේ මේ බලන්න මේවා. මල් පිපි බයි. යාළුවනේ ඔයාලට පේනවා තිනේ බෝධියේ තියෙන බුදුරජාණන් වහන්සේ තමයි. ඔයාලට පේනවා තිය මල් තියෙනවා. මේ නම් උදේ තිබ්බද කොහෙද යාළුවනේ? යාළුවනේ අපි මේ කොල් ටික ඇහිදින්න තමයි හදන්නේ. අපි ඉතින් ඇහිදලා පටන් ගමු. අපි බයි. ඉතින් යාළුවනේ අපි මේ ආරාමයට ඇවිල්ලා තියෙන්නේ. යාළුවනේ අතු ගන්න ඔයාලට පේනවාද? දිගටම මේ වීඩියෝ එක රැඳී සිටින්න. සබ්ස්ක්‍රයිබ් කරමු නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක දිගටම රැඳෙන්න. බයි. යාළුවනේ මෙන්න අපේ යාළුවා අතු ගන්නවා. මේක දැන් වටේ මම මේ යන්න හදන්නේ. මේක ආපු කට්ටිය හදන්න නැති මේ තියෙන සුන්දරත්වය. දැන් අපි වටේ යමු යාළුවනේ. මේක නම් මාරම ලස්සන යාළුවනේ. අර පේන්නේ ඕගලන්ට පේන්නේ චෛත්‍ය වහන්සේගේ චූඩාමණික යාළුවනේ. ඒක නම් රැට දිලිසෙනවා. අපි දැන් යන්න හදන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ ගාවට. දැන් අපි යාළුවනේ එතනට යමු. හායි යාළුවනේ අපිත් ඉතින් මේ චෛත්‍යයට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපි චෛත්‍ය ඇතුළට ගිහිල්ලා බලමු. යන්නේද යාළුවනේ?
පඩිවලට ගිහිල්ලා බලමු. එන්න යාළුවනේ. වෙන යාළුවනේ අපේ චෛත්‍ය රාජන් වහන්සේ ඉන්නවා. ඒක දිරිසනා ඔයගලන්ට යාළුවනේ රැට ආපුවාම හොඳට බලා ගන්න පුළුවන් යාළුවනේ. මේ තියෙන්නේ යාළුවනේ මල් ආසනේ. මේගොල්ලෝ දැන් වදිනා යාළුවනේ. ඔයගලන්ට පේනවා ඇති. මේ වීඩියෝ එක ඉවර වෙනකන් රැඳී සිටින්න යාළුවනේ. ඉතින් යාළුවනේ අපි ආහාර කනුවට ගියා. දැන් ඉන්නේ අපි බුදුගේ. එන්න බලන්න මේකේ ලස්සන. පොඩි වීඩියෝ එකක් තමයි අපිට ලොකු වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් යාළුවනේ අපි ඊළඟ බ්ලොග් එකේ හම්බෙමු. බයි.